ස්වභාව සෞන්දර්යය යනු මිනිස් සිත සුවපත් කරන අපූර්වතර චිත්‍රයක් වැනි අදහාගත නොහැකි විශ්වයේ ආකර්ශනීය නිර්මාණය. මිහි මත හැඳි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක උරුමය සහ අභිමානය අපට එක් කරන්නේ පෙර රජදරුවන්. මේ ඔබ දකින්නේ අනුරාධපුර පුරාණ රාජධානියේ අභිමානය සිහිපත් කරන මහකනදරාවේ ගල් පාලමයි. ශ්‍රී ලාංකික පුරාණ ඉංජිනේරු කෞශල්‍යයේ නිහඬ සාක්ෂියයි. සියවස් ගණනාවක කාලයක අභියෝගවලට මුහුණ දෙමින් තවමත් අභිමානයෙන් නැගී සිටින මෙම ගල් පාලම අපේ මුතුන් මිත්තන්ගේ දක්ෂතාවය සහ දූරදර්ශී චින්තනය විදහා දක්වයි. ඒ අසලින් විහිදී යන කනදරාව වැවත් නිල් අහසත් හරිත වනාන්තරයක් තම තොරුලටගෙන සබහා දහමේ අපූරු චිත්‍රයක්ම වයි. වැව මත නිසල ජලතලය මත හිරු කිරණ වැටෙන මොහොත දිස්වන්නේ සිතුවමකටත් වඩා සුන්දර දසුනක් ලෙසිනි. උදෑසන මීදුම අතරින් නැගී එන හිරු එළියත් සවස රන්වන් පැහැයෙන් බබලන ජලතලය මත වැටෙන හිරු එළියත් නරඹන්නෙකුගේ සිත සුවපත් කරයි. ඒ මත ඈතින් පේන මිස්සක පවුව මත වැඩහිඳින සුදුවන් පැහැයෙන් බබලන චෛත්‍ය රාජයාණන් වහන්සේ මිනිසාගේ මනස සුවපත් කරයි. වැව අවට විහිදී ඇති ශස්ත්‍රීක කුඹුරු යාය ගොවිතැනේ ශ්‍රී විභූතිය කියා පායි. කුරුල්ලන්ගේ මිහිරි නාදය ගස්වල පත්‍ර අතරින් හමා යන සුළඟේ සුවඳ සහ වැවේ නිසල බව එක්ව මනසට අපූරු සැනසීමක් ලබා දේ. මහකනදරාවේ ගල් පාලම යනු හුදෙක් ගල් වලින් නිම වූ පාලමක් පමණක් නොව එය අපේ අතීතයේ ශ්‍රේෂ්ඨත්වය, සබා දහමේ සුන්දරත්වය සහ ගැමි ජීවිතයේ සරල බව එකට බැඳ තබන ජීවමාන උරුමයකි. එහි ගල් අතර සැඟවී ඇත්තේ අතීත කතන්දරයක් වන අතර එහි අවට පරිසරය අදටත් අපට කියා දෙන්නේ සබහා දහම සමග බැඳි ජීවිතයේ අගයයි. ඉතිහාසයත් ඉතිහාසයේ අභිමානයත් සබා දහමත් සබා දහමේ සුන්දරත්වයත් කුඹුරු යාය සමග බැඳි ශාස්ත්‍රීයත්වයත් එකතු වූ තැන මැවෙන සුන්දර දසුන් මැද සුන්දර පරිසරය මැදින් ඔබ මේ දකින්නේ මහකනදරාව ගල් පාලමයි. ශ්‍රේෂ්ඨ ඉතිහාසයක අභිමානවත් උරුමය ලොවට කියා පායි.